එමනම් 31 වෙනිදාට හැමෝටම සුබ පැතුම්. 2026ටත් සුබ පැතුම්. හරිද? මේ වගේ එකකට කොන්ස්පිරසි තියරි හදලා මේක මේ ආණ්ඩුවේ උමනාවට කරන වැඩක් කියලා කියන එක කිසිම තර්කයක් නැති අනිත් එක හැම දෙයකම විසංවාදී වෙන ඒක කිසිම එකඟතාවක් නැති කතාවක්. ප්‍රභාකරන් කොච්චර දරුණු මිනිහෙක් වුණත් එයාගේ පුත්තු ගැන, තුදూరు ගැන, දරුවෝ ගැන එයාට තියෙන හැඟීම වෙනස්. විගණකාධිපති ධූරයට යෝජිත නම් ප්‍රතික්ෂේප කිරීම කඩකප්පල්කාරී වැඩක් කැබිනට් ප්‍රකාශක කියයි. කඩකප්පල්කාරී වැඩ. ඒ කියන්නේ දැන් මම දැක ඇතුලේ ලිපියකුත් තියෙනවා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන The Island පත්‍රයේ ප්‍රධාන ප්‍රවෘත්තියත් ඒකමයි. Educators slam government by various rackets and frauds as evident from the shocking ondansetron scandal. ondansetron කියන එන්නතේ සම්බන්ධව සිද්ධ වුණු දූෂණයෙන් අපිට තේරෙන්නේ මොකද්ද? ඒ කියන්නේ මේ දෙකම ලෝකයේ උඩට සල්ලි හම්බ කරන දෙවර්ගයක්. ඒ කියන්නේ මත්ද්‍රව්‍යයි බෙහෙතුයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක වුට්ල මහත්තයා හැම channel එකකම ප්‍රවෘත්ති කියන්න දාන්න ඕනේ. එතකොට ආණ්ඩුවට මාධ්‍ය මර්ධනයක් අවශ්‍ය නැහැ. Medicinal drugs for Sri Lanka. The science of safety beyond rhetorics. කලිදාසයාගේ පුත්‍රයා වන තරික් රහම් පිළිගැනීම සඳහා මිලියනයකට අධික ජනතා ඩකා අගනුවරට එක් රැස් වෙලා තියෙනවා. මං හිතන්නේ ඊළඟ ආණ්ඩුව අයිබෝවන් අදත් අන්තිම පිටුව පුවත්පත් විමසුම අද 2025 දෙසැම්බර් මාසේ 31 වෙනිදා 2025 31 වෙනිදා කියන්නේ දෙසැම්බර් 31 31 වෙනිදා කියන්නේ සාමාන්‍යයෙන් ඉතින් දෙසැම්බර් 31ට තමයි 31st night කියලා කියන්නේ අද රෑ හුඟක් අය සතුටු වෙනවා තරුණ තරුණියන්ට විශේෂයි 31 රෑ ගාලු මෝදර සහ කොළඹ විවිධ අවන්හල් සමාජ ශාලා නිවෙස් මේ හැම තැනම ඉතින් අලුත් අවුරුද්ද පිළිගන්නම නෙමෙයි මේක අවස්ථාවක් කරගන්නවා ඒ බැඳීම් ඇඟැලුම්කම් ඒවා නේද වර්ධනය කරගන්නට සමහරු ඉතින් ඒ වාස්සේ තියෙන බැඳීමුත් නැති කරගන්නවා එහෙමත් වෙනවා හරි එමනම් 31 වෙනිදාට හැමෝටම සුබ පැතුම් 2026ටත් සුබ පැතුම් පළාත් පාලන ආයතන ඇතුලේ රණ්ඩු සරුවල් ගඟ ඉහළ කෝරළේ සභාපති අත්අඩංගුවට මිනිහාර ගහලා තිබුණනේ තරුණයෙකුට බයිසිකලේ නවත්තලා උඹලට ගාන්න ඕනේ උඹලා තියන්න හොඳ නැහැ කියලා හරි දැන් මේ JVP කාර්යයන්ගේ ත්‍රස්තවාදී ක්‍රියා එළියට එන කාලේ. ඒ කියන්නේ දැන් බලය හම්බුණා වැඩේ කරගන්නත් බෑ. දැන් පරදින බවක් දන්නවා. දැන් ගහන්න ඕනෑට ගහලා යන්නයි හදන්නේ. මතුගම සභාපති පහර දුන්නේයි ලේකම් රෝහලේ. ඒ තව එකක්. ගාල්ලේ රැස්වීම මැද විපක්ෂයෙන් ජල ප්‍රහාරයක්. දැන් ඔබට පේනවා හැම තැනම අවුල් වෙලා තියෙනවා. මේක මේ ආණ්ඩුවේ ඉන්න JVP ලොක්කන්ගේ පැලවත්තේ තියෙන කැතකම හින්දා සිද්ධ වෙන වැඩක් වෙන මොකුත් නෙමෙයි ටිල්වින්ගේ හස්තයේ තියෙන අපිරිසිදුකම මේක ඉතින් ඒ විස්තර දෙවෙනි පිටුවේ තියෙනවා කහගත්තේ වගේ ඉතින් විස්තර මොනවටද නේ කොහොම හරි අපි බලමු ඊළඟ ප්‍රවෘත්තිය රජය මහානාහිමි ඉල්ලීමට අවනත වෙයි වෙසක් පොහෝ දිනය මැයි 30ට යොදා ගැනීමට සැරසෙයි. ඉතින් කවුද මේක වැරද්දුවේ? මහානායක හාමුදුරුවෝ කියන දේ හරිනම් අපි ඊයේත් කිව්වා. ආණ්ඩුව ඇයි මේක මුලින් වරද්දලා තිබුණේ? මොකද්ද හේතුව වරදින්න? මාර වැඩන්නේ. එහෙම දේවල් වරදින්න බෑනේ. සාමාන්‍යයෙන් වරදින්න පුළුවන් දේවල් තියෙනවා. ඔහොම දේවල් වරදින්න බෑ. ඉතින් ආණ්ඩුව ඇත්තටම කරන්න හදන්නේ මොකද්ද කියලා ඔය වගේ දේවල් වලින් අපි ටිකක් කිව්වා. ඒ කියන්නේ අපි හිතමු ඒගොල්ලන්ට දැන් සමහරු කියනවා ඒගොල්ලන්ට ඕමනායි කියලා මැයි දිනේ සමරන්න. ඒක නිසා
මෙහෙම කළයි කියලා. එහෙම වෙන්නේ නැහැ කීයටවත්. එහෙම කොහොමද වෙන්නේ? මහානායක හාමුදුරුවෝ වැඩ කරනවද මේ ආණ්ඩුව වල ඉන්න ගොබසේනලා කියන විදිහට? එහෙම වෙන්නේ නැහැ. එහෙම නිකන් එක එක කුමන්ත්‍රණ න්‍යායවල ඕනෑම දෙයකට කුමන්ත්‍රණ න්‍යාය හදන්න එපා. එතකොට ඒක ජෝකයක් වෙනවා. conspiracy theories ඒ කියන්නේ ඒවත් එක වැඩ කරන්න පුළුවන් අවස්ථා තියෙනවා. හරිද? මේ වගේ එකකට conspiracy theory හදලා මේක මේ ආණ්ඩුවේ උමනාවට කරන වැඩක් කියලා කියන එක මම කියන්නේ කිසිම තර්කයක් නැති අනිත් එක හැම දෙයකම විසංවාදී වෙන එක කිසිම එකඟතාවක් නැති කතාවක්. එහෙම වෙන්නේ නැහැ. එහෙම ඒ කියන්නේ ලංකාව අන්තර්දූෂිත රාජ්‍යයක් බවට දේශපාලනයෙන් පත් වුණත් තවත් ආයතන තියෙනවා ලංකාවේ එහෙම නොවෙන. ආගමික ආයතන කියන්නේ එහෙම සම්පූර්ණයෙන්ම දූෂිත තත්ත්වයට පත් වෙන්නේ නැහැ කවදාවත්. අධිකරණය එහෙම වෙන්නේ නැහැ කවදාවත්. ඉතින් ඒක නිසා ව්‍යවස්ථාදායක එහෙම වෙන්න පුළුවන්. ඒ කියන්නේ පාර්ලිමේන්තුව එහෙම වෙන්න පුළුවන්, දේශපාලකයෝ එහෙම වෙන්න පුළුවන්. නමුත් අර ආයතන වලින් මේක ආරක්ෂා වෙනවා. ඉතින් ඒක නිසා එහෙම මේ conspiracy theory හදනකොට හදන්න එපා නිකන් අපි සම්පූර්ණයෙන්ම කඩන් වැටලා තියෙන්නේ කියන තැනට හැඟීම යන විදිහට. ඒක හොඳ නෑ ජන සමාජයට. මම කියන්නේ එහෙම හදන අයට හුඟක් ඒක කියලා තිබුණේ ආණ්ඩුවට විරුද්ධ අය. ආණ්ඩුවට විරුද්ධ වුණත් අපි විරුද්ධ මත ප්‍රකාශ කරනකොට බලන්න ඕනේ මේ අනිත් ආයතන ආරක්ෂා කරගන්න. මොකද කවුරු බලයට ආවත් වැඩ කරන්න අවශ්‍ය ශක්තිය සහ රටේ සැකැස්ම ආරක්ෂාව සියල්ල රැඳිලා තියෙන ඒ ආයතන මත. රේගුවේ තදබදයට විසඳුම් හෙව්වාද රේගුවට ගිය ජනපති නිලධාරීන්ගෙන් අසයි. රේගු තදබදය සහ ප්‍රමාදය වළක්වා ගැනීම සඳහා ගෙන ඇති පියවර කවරේදැයි ජනාධිපති අනුර කුමාර දිසානායක අහලා තියෙනවා රේගුවෙන්. කවරේද නැද්ද? ඉතින් කවරේද නැද්ද කියලා අහන්නේ මේ කවරය ඇතුළට දැම්මයි කියන එක නෙමෙයි. කවරේද මොනවද කියලා අහන්නේ. එහෙම සැර කළා අහන්න පුළුවන්. එතකොට නිකන් වැඩක් කළා වගේ වෙනවා. අර වැඩේ හරිද? ඒක මේ මොනවද කරන්නේ? කරන්න ඉක්මනට කරන්න බෑයිද? කරන්න බෑ නෑ යනවා යන්න. එතකොට ඔන්න ජනාධිපති වැඩක් කළා වෙනවා. එහෙම ජනාධිපතිලා ඉන්නවා. ජොන්ස්ටන් පුත් ජොහාන් අත්අඩංගුවට. ජොන්ස්ටන් ෆර්නැන්ඩුගේ පුත්‍රයා අත්අඩංගුවට පත් වෙලා තියෙනවා. ඉතින් ඒක ගැන ප්‍රවෘත්ති ඊයේ කියවුණා. ජොන්ස්ටන් ෆර්නැන්ඩුගේ නෙමෙයි කාගේ වුණත් ඒ කියන්නේ ඕනෑම කෙනෙක්ගේ කියන්නේ නේද ප්‍රභාකරන්ගේ වුණත්. ඉතින් ඒ ප්‍රභාකරන් කොච්චර දරුණු මිනිහෙක් වුණත් එයාගේ පුත්තු ගැන පුත්තු දූරු ගැන දරුවෝ ගැන යාට තියෙන හැඟීම වෙනස්. එහෙම තමයි හැටි. බුදුන් වහන්සේ කියලා තියෙන්නේ ඒකයි පුත්තා වත්තු මනුස්සාන. පුත්‍රයෝ තමයි දරුවෝ. පුත්‍රයෝ කියලා කියන්නේ දූලා පුතාලා ඔක්කොම. මිනිසුන්ට තියෙන එකම ලොකුම වස්තුව. මේ හැම මස් නහර ඊට පස්සේ ඇට මිදුළු දක්වා මේ ආදරය දිබෙනවා කියලා තියෙනවා. ඒක ඊටාම තද දැඩි බැඳීමක්. දෙමව්පියන් සහ දරුවෝ අතර තියෙන. ඒක නිසා සමහරු කියලා තිබුණා මේව නිකන් පලි ගැනීමට වගේ කරන වැඩ කියලා. එහෙම කරනවා නම් වරදක් තියෙනවා නම් පුතාට මේ කවුරුනත් අත්අඩංගුවට ගන්න ඕනේ. අර පලි ගැනීමට වගේ කරනවා නම් එතන අර if clause එක දාලා අපි කියන්නේ conditional tense එකෙන්. එහෙම පලි ගැනීමට වගේ මේ වගේ වැඩ කරනවා නම් ඒවා ඉතින් බොහොම නරකයි. ඒවා Tamanටත් කැරකිලා එන්න පුළුවන්. සජිත් ඒජාපේ රුවන් අකිල සහ නවීන් හමු වෙති. සජිත් ඒජාපේ රුවන් අකිල සහ නවීන් හමු වෙති. රුවන් විජේවර්ධන අකිල කාර්යවසම් එතකොට නවීන් දිසානායක මේ තුන්දෙනාව මුණ ගැහිලා ඊයේ කොළඹ තාජ් සමුද්‍ර හෝටලයේදී මේ හමුව පැවැත්වුණා.
සජිත් ප්‍රේමදාස මහතා. මම හිතන්නේ මේක හොඳ ආරම්භයක්. ඒකට අපි සුබ පතනවා සජිත් ප්‍රේමදාස මහතාට සහ එජාප නියෝජිතයන්ට. මේක තමන්ගේ ඒ කියන්නේ ආත්මාර්ථය නොසලකා මේ වෙලාවේ මේකත් එක්ක වැඩ කරන්නයි කියලා. මේ හමුවට ඉතින් මං හිතන්නේ අපේ චරිත් මල්ලි චරිත් අබේසිංහ එහෙම බොහොම උනන්දුවෙන් වැඩ කටයුතු කළා කියලා අපි දන්නවා. ඉතින් මේක සිද්ධ වෙන්න ඕනේ දෙයක්. ඒක සිද්ධ වෙයි. අධ්‍යාපන වෙනස්කම් කරන්න යන්නේ JRටත් වඩා ආඥාදායක විදිහටයි ඉන්දුරාගාරයේ ධම්මරතන නාහිමි කියලා තියෙනවා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කිරීම සම්බන්ධයෙන් ගොඩක් දෙනෙක් විවේචන කරලා තියෙනවා. මම දැක්කා වලවයන්ගුණ වැවේ ධම්මරතන හාමුදුරුවොත් ඇතුලේ පිටුවක දෝෂාරෝපණයක් කරලා තියෙනවා. ඒ වගේම කාටූන්ස් ඇඳිලා තියෙනවා. තවත් කියනවා මොන හරි සමරසි වෙබ්සයිට්ස් වලට ලින්ක්ස් තියෙනවයි කියලා මේ මොඩියුල එකක 6 පන්ති ළමයින්ට තියෙන මොඩියුල එකක. ඉතින් ඕවා කොහොම වෙතත් ඕවා එකක්වත් ලංකාවේ කරන්න හම්බෙන්නේ නැහැ. උත්සාහ කරන්න පුළුවන්. nice try. නමුත් කරන්න හම්බෙන්නේ නැහැ. ඒක තමයි ඇත්ත කතාව. කරන්න හම්බෙන්නේ හොඳ දේවල් පමණයි. හොඳ දේවල් කරන්න හම්බුනේත් නැහැ ඉස්සර නම්. JVP කාරෝ විපක්ෂයේ ඉන්නකොට. හොඳ දේවල් කරන්න හම්බුනේත් නැහැ. දැන් හොඳ දේවල් කරන්න පුළුවන්, කැත වැඩ කරන්න බෑ. විගණකාධිපති ධූරයට යෝජිත නම් ප්‍රතික්ෂේප කිරීම කඩකප්පල්කාරී වැඩක් කැබිනට් ප්‍රකාශක කියයි. කඩකප්පල්කාරී වැඩ. ඒ කියන්නේ දැන් මම දැක්ක ඇතුලේ ලිපියකුත් තියෙනවා. The Island පත්තරේ ලිපියක් තිබුණා. ඒ කියන්නේ මේ මෙතනින් එහාට මේ ජනවාරි මාසෙන් එහාට ඔය සිවිල් සමාජ නියෝජිතයින් ඔය ව්‍යවස්ථා සභාවට පත් කරන එක ඒක නිකන් NPP එකේ රබර් සීල්ලයක් වෙයිද? ඊට පස්සේ ඒගොල්ලන්ට ඕන මිනිස්සු මේක ඇතුළට මේ ආයතන ඇතුළට කොමිසම් ඇතුළට දාගෙන මේක මල විකාරයක් බවට පත් වෙයිද කියන එක. ඇත්ත වශයෙන්ම කියනවා නම් පුළුවන්කම තිබුණත් එවැනි විදිහේ දේවල් කරන්න හොඳ නෑ. මොකද එහෙම කළාම පිරිහෙන්නේ තමන්මයි. ආණ්ඩුවක් ආරක්ෂා වෙන්න ඕන නම් විරුද්ධ පාක්ෂිකයෝ ඒවැ ඉන්න ඕනි. ස්වාධීන අය ඒවැ ඉන්න ඕනි. ඒක දන්නේ නැති මෝඩ JVP කාරයෝ අයියෝ මොක්කුද මේ? හානි වූ නිවසකට ලක්ෂ 5ක් දෙනවලු MD වීරරත්න කාටුන් එක. අම්මෝ එහෙනම් නිවාසයක් හානි වෙනවට වැඩිය හොඳයිනේ තහඩුවක් යන එක. ලක්ෂ 10ක් දෙනවනේ තහඩුවක් ගියාම. දිට්වා හානි අවම කර නොගැත්තැයි නීතිඥයෙකුගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්. හරිනේ. ඔන්න පළවෙනි එක වැටුණා. දැන් දිගටම ඒ වගේ අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් වෙයි අධිකරණයට කියලා අපි හිතනවා. දවසේ පද 4 පන්හිඳ කැමරාව උදුරා ගනු පිණිස දැන් අසිපත අරන් යුද පිටියට පිවිස දංගෙඩියේ තබා ගෙල සිඳිතොත් මෙලෙස සංසිඳ වන්නේ කොහොමද තොරතුරු පවස. ඒ කියන්නේ ජනමාධ්‍යයේ ගෙලසිඳ දැම්මාන් පස්සේ තොරතුරු දැනගැනීමේ පිපාසය සංසිඳවන්නේ කොහොමද කියලා තමයි මේ අහන්නේ. පන්හිඳ කැමරාව උදුරා ගනු පිණිස දැන් අසිපත අරන් යුද පිටියට පිවිස දංගෙඩියේ තබා ගෙල සිඳිතොත් මෙලෙස සංසිඳවන්නේ කොහොමද තොරතුරු පවස. විදුර අබේනායකගේ තාම හොඳ කවියක්. හරි ලස්සනට ඒක පබඳලා තියෙනවා. මේ තියෙන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන The Island පත්තරේ ප්‍රධාන ප්‍රවෘත්තියත් ඒකමයි. Educators slam government for unprepared education reforms. කිසිම සූදානමක් නැතුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කළයි. අධ්‍යාපනඥයන් educators slam government ආණ්ඩුවට දොස් පවරලා තියෙනවා. Teachers, principals and education professionals have said the government is unprepared to roll out proposed education reforms scheduled to take effect from next week.
and warned of nationwide trade union action if the plans are implemented without adequate consultation and preparation. ඒ කියන්නේ නියමිත විදියට සූදානම් වෙලා දැනුම් දීලා ඒ කියන්නේ සෑහෙන ප්‍රමාණයකට සෑහීමකට පත්විය හැකි විදිහට මේවා ඉදිරිපත් කළේ නැත්නම් මේවට විරුද්ධව ඒ කියන්නේ වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නවා කියලා ගුරුවරු ප්‍රින්සිපල්ලා සහ අධ්‍යාපන වේදීන් ඔන්න අනතුරු අඟවල තියෙනවා. ඉතින් ජෙෆ්ෆන්නට් කාටුන් එකෙත් ඒකමයි කියන්නේ. Teachers are threatening trade union action over education reforms. ගුරුවරු මේක නම් තියෙන තර්ජනය කරනවා කියලා threatening. Politicians don't seem to learn from their predecessors' experiences. ඒ කියන්නේ දේශපාලකයෝ තමන්ට කලින් හිටපු දේශපාලකයන්ගේ ඒගොල්ලෝ මූණු දුන්නු දේවල් වලින් ඒ අත්දැකීම් වලින් ප්‍රයෝජනයක් ගන්නවා කියලා පේන්නේ නැහැ. ඒකනේ. ඉතිහාසයෙන් පාඩමක් ඉගෙන ගන්නේ නැත්නම් ඉතිහාසය නැවත නැවත සිද්ධ වෙනවා. ඒක තමයි ඇත්ත කතාව. ඇය අපට ඉතිරි කළ සප්තස්වර මාධූර්ය. මබින් පත්තරේ ප්‍රධාන සංස්කාරක ලියනවා ලතා වල්පොල ගැන. හිරු බැස ගියත් එහි රැස්වැද විලෙහි පිපි සියපත් සැඳෑවේ මිලිනව ගියත් නලමුදු සුවඳ සදා නොමියනු ඇත. ලතාගේ ගීත් ස්වරයේද හෙට දවසේද මෙරට සුහසක් ශ්‍රාවක මනදොල සපුරාලනු ඇත. නවීන විද්‍යාවත් තාක්ෂණයත් විසින් නිර්මාණය කොට ඇති විස්මිත ලෝකය හමුවේ වුවද ලතා වල්පොලගේ ගායන ස්වරූප ස්ථාවර වනු නිසැකය. මොනතරම් තාක්ෂණයක් ආවත් තාක්ෂණයෙන් ගීත නිර්මාණය කරන්නට පුළුවන් වුණත් හඬවල් නිර්මාණය කරන්නට පුළුවන් වුණත් ලතා වල්පොලගේ ඒ හඬ ඒක අද්විතීය එකක්. ඇයට අපි සුබ පතනවා. ඇය අද බදාදා දවසේ හුස්මින් සමුගෙන අවසන් රූපයෙන්ද සමුගන්නවා අද හවස බොරැල්ල කනත්තේදී. ජනාධිපති අනුර කුමාර දිසානායකට මැයි 30ද මැයි 1ද වෙසක් පෝය උඩින් එනවා. මේවා තමයි මාර වැඩ කියන්නේ. මේවා වරදින්න පුළුවන්ද? පිස්සු. හෙල්ත් ඉල්ස් සෞඛ්‍ය රෝගාතුර වීම. The curse of corruption. දූෂණේ දූෂිත භවයේ සාපය. The health sector has long been free from the clutches of the likes of Keheliya Rambukwella and his bureaucratic lackeys. But it continues to be plagued by various rackets and frauds, as evident from the shocking ondansetron scandal. මේ ondansetron කියන එන්නතේ සම්බන්ධව සිද්ධ වුණු දූෂණයෙන් අපිට තේරෙන්නේ මොකද්ද? මේ බෙහෙත් සම්බන්ධයෙන්, medicinal drugs සම්බන්ධයෙන්, dangerous drugs වගේම තමයි medicinal drugs උත්. ඒ කියන්නේ මේ දෙකම ලෝකයේ හොඳට සල්ලි හම්බ කරන දෙවර්ගයක්. ඒ කියන්නේ මත්ද්‍රව්‍යයි බෙහෙතුයි. ඉතින් කවුරු හරි හිතුවා නම් කේලිය රඹුක්කැල්ලලා ඒ කියන්නේ ඒගොල්ලන්ගේ යාළුවෝ කට්ටියෙන් මේක ඉවර වුණා කියලා. නෑ එහෙම ඉවර වුණේ නෑ. මේක තව දුරටත් පවතිනවා. හොඳ කාටුන් එකක් තියෙනවා හැමදාම වගේ ජෙෆ්රිගේ. පැලවත්තයි NPP එකයි educational reforms උඩ දානවා. ටිල්ලින් ජිල්ලා මේ පැත්තට එවනවා. හරිනි අනුරයි මේ පැත්තට යවනවා. ගුරුවරු බලාගෙන ඉන්නවා. ඔන්න වෙච්ච වැඩේ ලංකාවට. වෙසක් පෝය දිනය වැරදියට ප්‍රකාශ කළ ඇමති ඉල්ලා ආස් වෙන්න. මේ සැරසෙන්නේ නිරාගමිකයෝ බෝ කරලා බෞද්ධ රාජ්‍ය විනාශ කරන්නයි. ජනාධිපති ප්‍රමුඛ මාලිමා ආණ්ඩුවට බෞද්ධ පිළිවෙත් නැකත් ඇලර්ජික්ද කියලා අහනවා. මිහින්තලා රජමහා විහාරාධිපති වලවා හැංගුණ වැවේ ධම්මරතන නායක හාමුදුරුවෝ. ඉතින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක වුට්ල මහත්තයා හැම channel එකකම ප්‍රවෘත්ති කියන්න දාන්න ඕනේ. එතකොට ආණ්ඩුවට මාධ්‍ය මර්ධනයක් අවශ්‍ය නැහැ. මාධ්‍ය මගින් සහසුද්දෙන් ඇත්ත කියනකොට මේ අය වෛර කරනවා. කయ్య නායකලා කටින් බතල හිටවන්නේ නැතුව වැඩ කළා නම් මාධ්‍ය මගින් මේ වගේ විවේචන එල්ල වෙන්නේ නැහැ. තමන්ගේ බැරිකම වහගන්න මාධ්‍යවල කටවහන්න උත්සාහ කරන්න
එක වැරදි තර්ජනය කළා ගර්ජනය කළා 71 දී 89 දී බලය ගන්න හැදුවා. ඒත් බැරි වුණා. අඩුතරමේ දැන් බලය ලැබිලා තියෙද්දිත් මේ තර්ජන ගර්ජන නවත්තන්න ඕනි. බලය අරගෙනත් මේ අය කරන්නේ එදා කරපු දෙයමයි. බෞද්ධ ආගමට බෞද්ධ සංස්කෘතියට පහර දෙනවා. අනිත් පැත්තෙන් විරුද්ධ මතධර්ණ අයට පහර දෙනවා. බොරු කියලා ජනතාව මුලා කළාම ස්වභාව ධර්මය දඬුවම් දෙනවා. ඒක තමයි පසුගියදා මේ රට මහා විපතකටපත් උනේ කියලා මිහින්තලේ නායක හාමුදුරු වලව හැංගුණු වැවි ධම්මරතන හාමුදුරු කියලා තියෙනවා. ආණ්ඩුවේ ආපදා කළමනාකරණය වැඩ කළේ නිදිමතේ ආපදා කළමනාකරණ අමාත්‍යාංශයක් පිහිටුවිය යුතුයි. ආපදාවට ලක් වූ ජනතාවට දෙන මුදල් වල අගබින්දු එකින් එක අඩු වෙනවා කියලා සජිත් ප්‍රේමදාස මහතා කියලා තියෙනවා. අගබින්දු එක එක අඩු වෙනවා. ඒක හරි. Medicinal drugs for Sri Lanka. The science of safety beyond rhetorics. ඒ කියන්නේ කය ගහනවා වෙනුවට මේකට ආරක්ෂිතව මේ බෙහෙත් සපයා ගන්නට විද්‍යාත්මකව හිතන්නට වෙනවා කියන එක තමයි දොස්තර BJC පෙරේරාගේ ලිපියේ සඳහන් වෙන්නේ. Medicinal drugs for Sri Lanka, the science of safety beyond rhetoric. කය ගැන හැමෝම කතා කරන්නේ ඒකයි. මේ ආණ්ඩුවේ එකම දේ තමයි කයි වාරුව. වැඩ නෑ. වැඩ බෑ. කය තියෙනවා. පුදුම කරුමයක් ඒක. මෙන්න මේ මං කිව්ව ප්‍රවෘත්තිය Sicin dilemma over filling impending vacancies. එතකොට මේ ව්‍යවස්ථා සභාවේ ප්‍රශ්නේ BASL ඒ කියන්නේ නීතිඥ සංගමය කියනවා fears next set of civil society representatives might be rubber stamps of NPP. නීතිඥ සංගමය කියනවා මේ ව්‍යවස්ථාදායක සභාවට එන ඊළඟ ඒ කියන්නේ සිවිල් සමාජයේ නියෝජිතයින් පළවත්තේ රබර් මුද්‍රා බවට පත්වේවිද? ඒක තමයි ප්‍රශ්නේ. ඒක තමයි කාරණාව. එමනම් හිතවතුනි බොහොම ස්තුතියි අපිත් එක්ක රැඳිලා හිටියට. ඔබට ආරාධනා කරනවා අපේ channel එක subscribe කරන්න. bell button එකත් ඔබලා අපිත් එක්ක නිතරම සහභාගී වෙන්න මේ සාකච්ඡාවට. ඒ වගේම ඔබට මතක් කරනවා Patreon ගිණුම ගැන. ඔබ කැමති නම් ඊටත් දායක වෙන්නට පුළුවන්. එතර පුවතක් තියෙනවා බංග්ලාදේශයේ පළමු අගමැතිනි කලිඩාසියා අවසන් හුස්ම හෙළයි. ඒකම ඇයව බලන්නට ආපු ඇයගේ පුත්‍රයාට ඉහළ පිළිගැනීමක් ලැබිලා තියෙනවා. 18 වසරකට පසු බංග්ලාදේශයට පැමිණි කලිඩාසියාගේ පුත්‍රයා වන තරික් රහමාන් පිළිගැනීම සඳහා මිලියනයකට අධික ජනතාවක් ඩකා අගනුවරට එක් රැස් වෙලා තියෙනවා. මං හිතන්නේ ඊළඟ ආණ්ඩුව තරික් ගෙන් තමයි බිහි වෙන්න යන්නේ තරික් රහමන්ගෙන්. එතෙන් මේක තමයි දකුණු ආසියාවේ දේශපාලනය. එතෙන් නීතිඥවරයෙකු වූ 60 වරිදි තරික් රහමාන් කලිඩාසියාගේ බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂයේ වැඩ බලන සභාපතිවරයාද වෙයි. ඔහු එළඹෙන මහමැතිවරණයේදී අගමැති ධූරයට පත්වනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයන් අනාවැකි පළ කරලා තියෙනවා. එතෙන් ඒ කියන්නේ බංග්ලාදේශයේ ඊළඟ නායකයා තරික් රහමන් වෙන්නට බොහෝ විට ඉඩකඩ තියෙනවා. එහෙමනම් හිතවතුනි ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද අපෙන් සමුගන්නා ලතා වල්පොල මැතිණියට සුබ ගමන් කියා ප්‍රාර්ථනා කරන්නට කැමැති. වෙන කියන්නට දෙයක් නැහැ. ඉතින් මොනවා කිව්වත් ඇයගේ හඬ අපිට ආපහු නේද? පටිගත කරපු අය ඇරෙන්න ආපහු අලුතෙන් අහන්නට ලැබෙන්නේ නැහැ. එමනම් ලතා වල්පොල මැතිණියට සුබ ගමන්. අපි හෙටත් හමු වෙමු. බලාපොරොත්තුවක් තියෙනවා.